මම ප්‍රාර්ථනා මේ මගේ කතාව. නුඹ මගේ ප්‍රාර්ථනා සිහිනකින් හැඩවෙලා තව තවත් ලංවෙලා ආදරෙයි මිමිනුවා. කලින් කොටසේදී ආර්යන් දුන්න රහස්‍ය අතුරෙන් මම ලයිබ්‍රරි එකේ පරණම පොත් රාක්කයස්සේ තිබුණු පෙට්ටිය ඇරියා. ඒක ඇතුලේ තිබුණේ මීට අවුරුදු 2කට කලින් මට නැති වුණු මගේම කරාඹු ජෝඩුව. ආර්යන් අවුරුදු 2ක් තිස්සේ මාව හොයලා තියෙනවා කියලා දැනගත්තම මගේ මුළු ලෝකෙම ආදරයෙන් පිරීලා ගියා. මම ලයිබ්‍රරි එකේ පඩිපෙළවල් බැහැගෙන ආවේ පියවි සිහියෙන් නෙවෙයි. මගේ අතේ තිබුණු ඒ පුංචි කරාඹු ජෝඩුව මට දැනුනේ මහා බර රත්තරන් කන්දක් වගේ. මට ඕන උනේ දැම්ම මේ තප්පරේ මෙයාව හම්බ වෙලා ඒ පපුවට මූණ තියාගෙන අඬන්න. මම දන්නවා ඒක මගේ හීන ලෝකෙ විතරක් සිද්ධ වෙන දෙයක් කියලා. ඒත් මගේ හිත පාලනය කරගන්න මට බැරි වුණා. මම කැම්පස් එකේ මැද මිදුලට දුවගෙන ආවා. මම පිස්සුවෙන් වගේ හැම තැනම ආරයන්ව හෙව්වා. එක පාරටම මගේ ඇස් නතර වුණා. ඈතින් ලොකු නුග ගහ යට ආරයන් හිටගෙන ඉන්නවා. එයාගේ පෙනුම දැක්කම මගේ හුස්ම ටිකකට නතර වුණා. එයා හරියට සිතුවමකින් එළියට ආපු කුමාරයෙක් වගේ. මම hina වෙලා එයා ගාවට දුවන්න හැදුවා. ඒත් මම එතනම ගල් ගැහුණා. ආරයන් තනියම නෙවෙයි. එයා ඉස්සරහා හරිම ලස්සන හැඩකාර ගෑනු ළමයෙක් හිටගෙන හිටියා. එයා ආර්යන්ගේ අතින් අල්ලගෙන මොනවා හරි හරීම ලෙන්ගතු විදිහට කියනවා. ආර්යන් එයාගේ දිහා බලලා හරිම සංසුන්ව hina වුණා. ඒ hinaව ඒක මට විතරක් අයිති hinaවක් කියලා මම හිතාගෙන හිටියේ. මගේ හිතට දැනුනේ මුළු අහසම මගේ ඔළුව උඩට කටාගෙන වැටුණා වගේ. මගේ අතේ තිබුණු අර පෙට්ටිය බිම වැටෙන්න ගියා. කවුද ඒ කෙල්ල? එතකොට ආර්යන් අවුරුදු 2ක් තිස්සේ මාව හෙව්වේ ඇත්තටමද? නැත්නම් මේකත් එයාගේ තවත් එක නාට්‍යයක් විතරක්ද? මගේ ඇස් දෙක කඳුලින් පිරුණා. මට හිතුනේ මම මවාගෙන හිටපු ඒ රෝස පාට හීන මාලිගාව එක මොහොතකින් කුඩු පට්ටම් වෙලා ගියා කියලා. මම එතනින් හැරිලා දුවන්න හැදුවත් ආර්යන්ගේ ඇස් මගේ පැත්තට හැරුණා. එයාගේ මූණේ තිබුණු ඒ සංසුන් බව එකපාරටම නැති වෙලා මහා පුදුමයක් ඇඳුණා. ප්‍රාර්ථනා එයා මගේ නම කියලා කෑ ගැහුවා. ඒ හඬට මුළු කැම්පස් එකම එකපාරටම සීතල වුණා වගේ මට දැනුනේ. මම මොකද කරන්නේ? මම එතන ඉන්නවද? නැත්තම් මගේ හිතේ ඇති වුණු මේ වේදනාවත් එක්ක හැමදාටම මෙතනින් යන්න යනවද? නුඹ මගේ ප්‍රාර්ථනා සිහිනකින් හැඩවෙලා